සුන්ට ප්‍රශ්නාර්ථ. ඒ ගැන දැනගන්න බුද්ධ දේශනාවෙම තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව පෙරේත ලෝකවල උපදින අය ඒ ලෝකවල දුක් විඳින විදිය പ്രേතවත් වගේ දේශනවල බොහොම පැහැදිලිව පෙන්වලා තියෙනවා. මට මතකයි අපි සොයනහස මේ රටවල් වලටත් වඩා මේව විශ්වාස කරන්නේ නැති විදිහේ ගත්තොත් ඕමාන් වල වැඩම කරපු අවස්ථාවේ එහෙත් තියෙනවා ඒ අපි හිටපු මම නැවතිලා හිටපු නිවසට ආසන්න පේන ගෙදරක් ඒකේ සම්පූර්ණයෙන් වහලා දාලා තියෙන තට්ටු දෙකේ ලොකු ගෙදරක් කාසල් එකක් වගේ ලස්සන ගෙදරක් හැබැයි ඒක බොහෝ පැරණි නෑ මේ 900 ගණන් වල හදපු ගෙයක් ඒ ගේ ඇතුලේ මිනිස්සෙක් බෙල්ල වෙලා දාගෙන මැරිලා අදටත් ඒ ගෙදරට කාටවත් එන්න දෙන්නේ නැලු රැට් නිදා ගන්න දෙන්නේ නැලු කොහොම නිදාගත්තත් ඒ මිනිස්සු උදේ බලලා එළියලු ගෙයින් එළියට ගිහින් දානවා. ඉතින් ඒ සිද්ධිය ඒ පැත්තේ ඉහෙ ජාතික අය පවා ඒ S2 දැකපු බොහෝ කරුණුත් එක කතා කරන දේවල්. ඒකට පේනවා මැද පෙරදිග රටවල් වලත් ඒවා තියෙනවා. ඒ ලෝකෙම ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන කෙලෙස් ප්‍රශ්න. ඉතින් ඒ හින්දා ඒ වගේ මොන කරුණක් තිබුණත් අපි දන්නවා විශාලා මහනුවර අමනුෂ්‍ය ප්‍රශ්න ඇති වුණේ ඉස්සෙල්ලා දුර්භික්ෂ ප්‍රශ්න ඇවිල්ලා ඊට පස්සේ මිනිස්සු ලෙඩ වෙලා රෝග ප්‍රශ්න ඇවිල්ලා ඊට පස්සේ මිනිස්සු මැරිලා හැම තැනම මිනි පිට්ටනි වගේ ඒ ප්‍රශ්න ඔක්කොම විසඳන්න පිරිතකින් තමයි අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ නිසා පිරිතක ලැබෙන ආශිර්වාදයේ ආනිසංස මේ නිවසට මම හිතන්නේ තාම අලුතෙන් ආවේ විදිහට අපු අලුත මේ විදිහට මහා සංඝයා වඩම්මල පිරිත් දේශනා කරගත් එක ඔබතුමාගේ ලොකු භාග්‍යයක්. ඉතින් අපි ශ්‍රද්ධාවෙන් දාන පූජා කරපු ඔය ඇත්තන්ට සිහිපත් කරන දෙයක්. ඔයගොල්ලෝ ඔක්කොම ඉතාලියට ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ ඉන්න හිටින තැන නැතිකමට නෙමෙයි. ඉතාලියට ආවෝ ඇත්තෝ යම් කිසි විදිහකට තමන්ගේ ජීවිතේ දියුණුවක් බලාපොරොත්තු වෙනවා. අපි යමක් කළ යුතුයි නම් අනිවාර්යෙන්ම ඒ සඳහා ඒ කියන්නේ ලැබිය යුතු දෙයට කළ යුතු දේ කරන්න ඕනේ කියන එකට මම පොඩි උදාහරණයක් උපමාවක් කියන්නම්. ඔබ දන්නවා කිකිලියේ බිත්තර දැම්මට පස්සේ බිත්තර වලින් පැටවු ටික ගන්න කිකිලි මොනවද කරන්න ඕනේ? රකින්න ඕනේ. බිත්තර ටික උණුසුම් කරන්න ඕනේ රකින්න. රකින්නවා කියලා කියනකොට දැන් අපේ කතාව තියෙන්නේ බිදෙන්න දෙන්නේ නැතුව කියන එකනේ. මේකේ ඇවිල්ලා කිකිලි උණුසුම් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් කියනවා එක සූත්‍රයක කිකිලි බිත්තර ටිකක් දාලා ඒ කිකිලි බිත්තර ටික උණුසුම් කරන්නේ නැහැ. කිකිලි එයාගේ වැඩ. ඇවිදිනවා එයා ඕන විදිහකට එයාගේ වැඩ කරගෙන ඉන්න ගමන් හැබැයි කිකිලි පොඩි ප්‍රාර්ථනාවක් කරනවා කියනවා මේ බිත්තර උණුසුම් වේවා. උණුසුම් වෙලා පැටව එළියට ඒවා කියන හැමතිස්සෙම පතනවා කියන්නේ. රකින්නේ. බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් අහනවා මේ කිකිලෙට පැටව ලැබෙයිද කියලා. මොකද කියන්නේ? ලැබෙනවා. ලැබෙනවා. ඒක රකින්නේ නැහැ. එයා ඇවිදගෙන ඉන්නවා. හැබැයි ප්‍රාර්ථනා කරනවා. අනේ බිත්තර උණුසුම් වේවා. උණුසුම් වෙලා පැටව එළියට ඒවා කියලා අර අම්මා කියනවා ලැබෙනවා. එහෙමයි. ප්‍රාර්ථනා ඉෂ්ට වෙයි. රකින්න නැත්නම් ඉෂ්ට වෙන එකක් නෑ නේ. පුදුම මොළ ඉතාලියේ තියෙන්නේ. ඔයගේ කියන්නේ මේ ඉතාලියමයි මට හම්බෙලා තියෙන්නේ මේවයි. ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙන්නේ. දැන් ආයෙත් පැහැදිලිව කියන්න මොකද්ද කිව්වේ? කිකිලි බිත්තර ටික දාලා රකින්නේ නෑ. එයා ඇවිදවිද ඉන්නවා. එයා එයාගේ වැඩ කරගෙන කාලා බීලා ඇවිදවිද ඉන්නවා. හැබැයි ප්‍රාර්ථනා කරනවා අනේ බිත්තර උණුසුම් වේවා උණුසුම් වෙලා පැටව එළියට ඒවා. රකින්නේ නැහැ. මොකද වෙන්නේ? ඒ තමයි කිව්ව ක්‍රමේ හරිය කියන්නේ අපේ ක්‍රමේ ඒකයි මම මේ කාරණාව ඔබට කියන්නේ. ආයු බුදුරජාණන් වහන්සේ ඒ උපමාව නැවතත් තව විදිහකින් අහනවා. තව කිකිලියක් ඉන්නවා. ඒ කිකිලි බිත්තර ටික දාලා රකින්න. වෙලාවට අවශ්‍ය විදියට උණුසුම් කරනවා. හැබැයි ඒ කිකිලි ප්‍රාර්ථනා නැහැ. අනේ බිත්තර උණුසුම් වේවා පැටව එළියට ඒවා කියලා පත ඉන්නේ නැහැ. මොකක් වේද කියලා. ඒ කිකිලෙට පැටව ලැබෙයිද නැද්ද?
ලැබෙනවා. ඇයි එයා කළ යුතු දේ කරනවා. ආන්ගේ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒකයි ධර්මයේ තුල තියෙන න්‍යාය උන්වහන්සේ පෙන්නන්නේ ලැබිය යුතුයි නම් යමක් ඒ සඳහා කළ යුතු දේ කරනවා. එතකොට අපිට ගොඩක් තියෙන්නේ අර පළවෙනි කිකිලේ ස්වභාවයද දෙවෙනි කිකිලේ ස්වභාවයද? පළවෙනි කිකිලේ ස්වභාවය. මම නිකන් උදාහරණ ටිකක් කියන්නම් ඔබට. අපි දකින දේවල් ඈ මොකද? දැන් මෙහෙ දැන් අලුතෙන් ලංකාවේ නම් විතරකට ආවට පස්සේ බුදු පිළිමයකටම තාම බුදු පිළිමයක් ගෙනත් නැහැනේ. තියෙනවනේ. බුදු පිළිමයට අමතරව මේ තව පිළිමයක් ගෙන තව කාගේ හරි කෙනෙකුගේ කාගේද? ඒ කියන්නේ තව ස්වාමීන් වහන්සේනම සීලයන්ම. ඒ මොකටද? සෞභාග්‍ය. දැන් සීවලි හඳුනන පින්තූරේ හරි ගෙදර තිබ්බා කියලා එතකොට කියන කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම එහෙම වෙයිද? නෑ. මානසික වෙන්නේ නැහැ. ඉතින් ඒක කවුද දැන් ඕක කරන්න කියලා? කවුරුත් කරපු දෙයක් කරනවා. කරගෙන ඉන්නවා. අපිට කවුද කියලා තියෙන්නේ එහෙම කරන්න කියලා? ඕකේ දැන් අපි සමහරවල් මොයි ඉස්කෝලේ ළමයිකින් ඕකේ හොම ළමයි කියන ආච්චි කියනවා. ආච්චිට කවුද කියලා කියනවා? ආච්චි කියලා. එයාට කවුද කියලා හොම යනවා දිගට ආච්චි කියන්නේ. ඉතින්වත් නේ සිවලි හාමුදුරුවන්ගේ පින්තූරේ අපි හිතනවා අපේ ගෙදර තිබ්බම අපිට කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ කියලා. මේක මේ ආච්චිගේ යන තරම් පරවන කතාවක් නෙමෙයි. මේ සිවලි ස්වාමීන් වහන්සේගේ පින්තූරේ ගෙදර තිබුණම එහෙම අඩුපාඩුවක් නොවි ලැබෙයි කියන විශ්වාසය හැදෙන්නේ මෑත කාලේ ඉඳන්. කොයි කාලෙද කියලා විස්තරෙම ඔබට කියන්න. ඔය සිවලි ස්වාමීන් වහන්සේ මට කියන්න උන්වහන්සේ පැහැදිලිව ලැබුවා. උන්වහන්සේට දාන දෙන්නම කෙනෙක් නැති තැනකදී දෙවිවරු හරි ඇවිල්ලා දාන දෙනවා. ඒතර උන්වහන්සේ ලැබුවේ කළ යුතු දේ කරලාද නැද්ද? මොකක්ද උන්වහන්සේ කළ යුතු දේ හිත කරේ? ලැබීම සඳහා දීම උන්වහන්සේ කළාද නැද්ද? උන්වහන්සේගේ මුල්ම අවස්ථාව හැදෙන්නේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ කියන්නේ දන් දෙන්න පටන් ගත්ත ගමන. එදා අමු නීවදය පූජා කරන තැනක් තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ දිගටම සසරේ හරි දානෙටම හිත නැමිච්ච චරිතයක්. සමහර ආත්ම ගැන කියනවා තමන් හොඳට කැම ටික කාලා ඉවරයි. දැන් අපේ ආහාර නැහැ වෙන කිසිවක්. මනුස්ස වාසයක්වත් නැති ප්‍රදේශකින් යනකොට එකපාරට බල්ලෙක් හම්බ වෙනවා. ඒ බල්ලා බඩගින්න ඉන්නවා දකින්න. දැන් ඒ බල්ලට කැම ටිකක් දෙන්න තමන්ගේ අතෙත් නැහැ. ඉල්ල ගන්න කෙනෙකුත් නැහැ ළඟපාර. අර බල්ලා කුසගෙන ඉන්නවා දකින්නකොට උගුරට ඇඟිලි දෙක දාලා අර තමන් කාපු ටික වමාරලා අර බල්ලට දීලා තියෙනවා කියන්නේ. ඒ විදිහට දන් දුන්න චරිතයක් සීවලි හාමුදුරුවෝ කියලා කියන අතීත ආත්ම. එන්න පැහැදිලි උන්වහන්සේ කළ යුතු දේ කළා, ලැබිය යුතු දේ ලබන්න. ඒ උන්වහන්සේට ලැබුණා. ඒ උන්වහන්සේට ලැබුණ එක දිහා බලලා අපි හිතනවා නම් ඒ පින්තූරේ අපේ ගෙදර තිබ්බම අපිටත් ලැබෙයි කියලා. ඒක හරියට අපේ පළවෙනි කිකිලේ වගේ. අපි ප්‍රාර්ථනා කරනවා ලැබෙයි කියලා. නමුත් පින්වත්නි ඔබට සිහිපත් කරන්නට ඕනේ ඔය සීවලි හාමුදුරුවෝ මහාන වෙන්නේ අවුරුදු 7 දී බොහොම පුංචි කාලේ. මේ බබාට වයස කීයද? 5යි. මීට අවුරුදු 2කුත් ගත වෙන කාලේ තමයි දරුවා බිහි වෙන්නේ. මේ සිද්ධිය ඔයත් දන්න. එතකොට සීවලි කුමාරයා ඒ ඉපදිච්ච අලුතම ශාසනයට බාර දෙන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගෝලයෙක් විදිහට. මොකද මේ සීවලි කුමාරයා ඉපදුනාට පස්සේ අම්මා දානයක් දෙනවා දවස් 7ක් එක දිගටම. ඒ දානෙද්දී සහභාගී වෙන සීවලි කුමාරයා සාරිපුත්ත මහ රහතන් වහන්සේත් එක්ක හරි හිතවත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේ තමයි අම්මා තීරණය කරන්නේ මේ පුතාව මම මහාන කරනවා කියලා. සරියුත් ස්වාමීන් වහන්සේගේ ගෝලෙක්. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේට තව හිටිය පොඩි හාමුදුරුවෝ. ඔබ අහලා තියෙනවා රාහුල ස්වාමීන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේගේ ගෝලෙක්. ඕවාසින් හිටපු තව හොඳ ගෝලෙක් තමයි ලෝසක හාමුදුරුවෝ. අහලා ඇති. ඒ බුද්ධ ශාසනයේ විශේෂ චරිතයක්. කිඟමනේ ගිය පොඩි ළමෙක්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළමයාගෙන් අහන දවසක් කැම ටිකක්
දුන්න වෙලාවක ළමයා හරි ආසාවෙන් කනවා දැකලා මහානෙන් ආසද කියලා. ආ කිව්වා මහාන කරගත්තා. ඊට දැන් මේ හිඟමනේ ගිය දරුවෙක් වෙච්ච ලෝසක මහාන වෙන්නේ අර සීවලී හාමුදුරුවන්ගේ කාලෙම. ඒ එක වගේ වයස. එතකොට දැන් ඔබ මට කියන්න සාමාන්‍යයෙන් මහාන කරන්න ටිකක් වැඩි හිටි වයසක් තියෙන්න ඕනේද නැද්ද? ලොකු සායනසට. දෙන්න බෑනේ. එතකොට අපිට ඕකෙන් පේනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ සීවලී ස්වාමීන් වහන්සේලගේ වයස් පරතරේ තාත්තා පුතාගේ වගේ වයස් මට්ටමක්ද නැද්ද? මොකද මේ ගෝලයයි ගුරුවරයයි. එතකොට අර ලෝසක හාමුදුරුවෝයි සීවලී හාමුදුරුවෝයි එක සමාන වයස් මට්ටමේ වගේ නම් බුද්ධ කාලේ සාමාන්‍යයෙන් ගෝල හාමුදුරුවෝ ගුරු ස්වාමීන් වහන්සේගේ යටතේම තමයි හිටියේ. ඒ කාලේ පිරිවෙන් ක්‍රමයක් තිබුණේ නැහැ ගුරුවරයාම ඉගෙනුවා. එතකොට ලෝසක හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම ඉඳලා තියෙන්නේ සීවලී ස්වාමීන් වහන්සේට පන්සලෙමද නැද්ද? පන්සලේ. සමහර දාට පින්වත්නි ලෝසක හාමුදුරුවෝ පිටපාතේ වඩිනවා. මිනිස්සු දාන ටික බෙදන්න එනවා. හැබැයි 아무තු වැඩක් වෙනවා මිනිස්සුන්ට. පාත්‍රේ පිරීලා දාන බෙදන්න පොට්ටක්වත් දෙන්නේ. මිනිස්සු බලනවා බෙදුවොත් එහෙම සිවුරු පුරා හැල්නවා කියලා මිනිස්සු හැරිලා යනවා. අනේ අපිට මේ ස්වාමීන් වහන්සේට දාන ටිකක්වත් බෙදා ගන්න අවස්ථාවක් නැහැ පාත්‍රේ පිරීලා කියලා. හැරිලා යනකොට හාමුදුරුවෝ එන්න කියලා ඉල්ලගන්නේ නැහැ. එතකොට හාමුදුරුවෝ ඊළඟ ගෙදරින් ලැබෙයි කියලා ඒක දෙට්ට වඩිනවා. එතනත් තත්ත්වය හැමදාම මිනිස්සු හැරිලා යනවා. පාත්‍රේ පිරලා වගේ පෙන්වන්නට ඇත්ත කතාව පාත්‍රේ හිස්. මොකද මේ කර්ම විපාකය. කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ හාමුදුරුවෝ ඉපද මේ ඒ කාලෙත් මහාන වෙලා හිටිය කෙනෙක්. කාශ්‍යප බුද්ධ ශාසනයේ. එදා හාමුදුරු කෙනෙකුගේ දාන වේලා රහතන් වහන්සේ නමකගේ දාන වේලා දිග කතාවක් නම කියන්නේ. ඊර්ෂ්‍යාවට ඒ රහතන් වහන්සේට ලැබෙන්න තියෙන දාන ටික ගින්නකට හරපු කර්ම විපාකයක් තියෙනවා. දැන් මේ විපාකේ ලෝසක වෙලා ඉපදිච්ච කාලේ ගෙවනවා. ඒ ගෙවන්න තමයි අර පාත්‍රයේ හිස්ව තිබිලා මිනිසුන්ට වෙන්නේ පිළිලව. ඒතකොට හැමදාම ආරාමෙට ඉන්නේ දාන්නේ නැතුව. ඉතින් ගොඩක් දුර වඩිනවා ඇතේ. එනකොට පින්වත්නි අනිත් හාමුදුරුවෝ වළඳලා ඉතුරු වෙලා තියෙන ඒවා තමයි මේ හාමුදුරුවෝ හැමදාම ඇවිල්ලා වළඳලා තියෙන්නේ. කියන්නේ කවදාකවත් Tamanට කියලා ලැබිච්ච දෙයක් කාලා නැහැ. පොඩි කාලෙත් හිඟමන යන කාලේ කුණු ගොඩවල වල තියෙච්ච ඒවා කෑ. මහාන වෙලා සාමාන්‍ය මිනිස්සු ඉතින් ලැබෙනවා කියලා ඒත් නැහැ. මහාන වෙලා ලැබුණෙම නැහැ. පිරිනිවන් පාන්නේ අඩු වයසේදී පිරිනිවන් පාන දවසේ වෙච්ච සිද්ධියත් හරි දුක හිතෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දවසක් දකිනවා ලෝසක හාමුදුරුවන්ගේ ආයුෂ වැඩි නෑ අද පිරිනිවන් පානවා කියලා දකිනවා. දැක්කට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ ඉදිරි කරන්නේ ලෝසක ඔයා අද පින්ඩපාතේ යන්න එපා ඉන්න කියලා. සරියුත් මහ රහතන් වහන්සේම පින්ඩපාතේ වඩිනවා. වැඩලා පාත්‍රයේ දාන ටික ගෙනල්ලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රනේ. උන්වහන්සේ ඒ වෙලාවේ කල්පනා කරනවා මේ පාත්‍රය දුන්නොත් මේ නමට සමහර කර්ම විපාකෙට පාත්‍රයේ තියෙන ටිකත් මොන හරි වෙයිදන්නේ කියලා ස්වාමීන් වහන්සේ පුදුම විදිහට අනුකම්පාවෙන් පාත්‍රය අතේ තියාගෙන ලෝසක හඳුරන්න කියන ලෝසක මගේ අතේ පාත්‍රයේ තියෙද්දි ඔහොම අරගෙන වළඳන්න කිව්වා. ඔබ හිතන්න නිකන් හාමුදුරුවෝ එහෙම දානේ වළඳනවද? මේ වෙන හාමුදුරු කෙනෙක්ගේ අතේ පාත්‍රයෙන් අරගෙන ලෝසක හාමුදුරුවෝ වළඳන. ඒ තමයි සසරේ අවසාන දානි වේල ලෝසක හාමුදුරුවන්. ඒතර මම ඔබට කියන්න පින්වත්නි ඔය ලෝසක හාමුදුරුවෝ හිටියේ සීවලී හාමුදුරුවන්ගේ පන්සලේමනේ. දැන් එතකොට අපේ ගෙදර පින්තූරයක් තිබ්බොමනින් අපිට කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැත්තම් සීවලී හාමුදුරුවෝ අපේ ගෙදර ඇත්තට හිටියොත් අපිට කොහොම ලැබෙන්නේ? පින්තූරයට මෙහෙම ලැබෙනවා කියනවා නන්නේ. එතකොට ලෝසක හාමුදුරුවන්ට එහෙනම් එතන ලැබුණේ. මේකේ තේරුම අපිට කලේතු දේ කරලා ලැබෙන්න තියනවා නම් කොහොමත් ලැබෙනවා. නොලැබෙන්න තියනවා නම් ඒකත් එහෙමයි. මොකද ටාටා කම්පැනිගේ මහත්තයා ගෙදර සීවලී හාමුදුරුවෝ ඉඳලා නෙමෙයි මේ මිනිස්සයා රජයටත් ණය දෙන්නේ. අපේ ලංකාවේ තියෙනවා ගෙවල් සීවලී හාමුදුරුවන්ගේ පින්තූරේ ගෙදර තියෙනවා. හැබැයි ගේ චින්න වෙන්නේ නැහැ. රස්සාවනේ තියෙනවා. ඒක සීවලී හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක්ද? නෑ. එතකොට මේ කාරණේ මම කියන්නේ අපිට තමයි තියෙන්නේ ලැබෙන්න ගොඩාක් දේවල්. සීවලී හාමුදුරුවෝ දැන් අලුතෙන් තව එකක් ලාෆින් ඔය විදිහට ගොඩක් දේ තියෙනවා අපිට. බෝධිය තියෙනවා. හැමතැනදීම අපිට ලැබෙනවා කියලා ක්‍රම තියෙනවා. ඉතින් අපි පළවෙනි කිකිලි වගේ වෙනවා. දැන් මම ලංකාවේ බණවලට කියන රැට ගොඩක් වෙලාවට අපි එද්දි සමහර දාට දුර බණවලට ගිහලා ඉතින් රෑ 12 1 වෙනවා. පන්සලට එනකොට.
මේ සමහරවිට රැයට අපි එනකොට මේ ඩ්‍රයිවර්ට තේ ටිකක් බොන්න කඩයක් ළඟ අපිට හොයාගන්න නෑ ගොඩාක් සිංහල කඩ. තියෙන තා කර රෑ ඇරලා තියෙන මොන කඩද? මුස්ලිම් කඩ. එතකොට දැන් මුස්ලිම් මිනිස්සු එච්චර රෑ වෙනකන් කඩේ අරගෙන ඉන්නේ මොකටද? ඒගොල්ලෝ ලැබීම සඳහා කළ යුතු දේ කරන්නද නැද්ද? ඒගොල්ලෝ ඒක කරනවා. දැන් අපේ කඩ රෑ 7-8 වෙලි වහන්නේ. ඒතර 7-8 වෙලි වහන්නේ මොකද ගොඩක්ම හේතුව තමයි මුස්ලිම් මිනිස්සුන්ට මෙගා නාට්‍ය නේ. දැන් අපි මුස්ලිම් මෙගා නාට්‍ය කියලා අහලා නැහැ නේද? එතකොට ඒක තියෙන්නේ අපිට. ඒ නිසා අපි 7-8 වෙලි වහලා අපි නාට්‍ය ටික බලනවා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට සීවලි හාමුදුරුවෝ දෙනවනේ. එතකොට අර මිනිසුන්ට සීවලි හාමුදුරුවෝත් නැහැ. ඒ මිනිසුන්ට ලාෆින් බුද්දලක් නැහැ. බෝධිත් නැහැ. ඒගොල්ලන්ට ලැබෙන්න තියෙන එකම ක්‍රමය තමයි ඒගොල්ලෝ කලියුත් දෙයක් කරන එක. ඒගොල්ලෝ ළමයිනුත් හදනවා, ළමයින්ට කන්න ඒ විදිහට රසාවල් ටිකත් ඔක්කොම කරනවා. අන්තිමේදී වෙන්නේ මොකද්ද? ඒ නගරේ දැන් මේ 7-8ට වහපු කඩේ ඒ මිනිහයට පවත්වගෙන යන්න බැරි වෙනකොට ඒ මිනිහයා කඩේ විකුණන්න දානවා. දාපු ගමන් දැන් අර මිනිහයා රෑ 12 1 වෙනකන් හරි අරන් ඉඳලා එකතු කරපු සල්ලි තියෙනවා. ඒ මිනිහයා ගන්න මේ කඩේ. ලංකාවේ තරම් අඩු වෙවියන. පැත් එක අහලා ඇති. හේතුව මොකද? වෙළඳ සංගම් වලින් තමයි ගොඩක් තරම් කරේ. දැන් වෙළඳ සංගමේ ඉන්න පිරි සමාජිකයෝ අඩු වෙනවා. ඇයි? අනිකර ඒකට එන්නේ අර මුස්ලිම් වෙලා නගරේ. ඉතින් මම ඔබට මේ කියන්න පින්වත්නි පළවෙනි කිකිලි වගේ වෙලා අපි ලැබිය යුතු දේ ලබන්න ප්‍රාර්ථනා කරන ස්වභාවයට පත් වෙනවා. මම මේ කාරණාවේදී අපි ඊයේ කතා කරා ලාෆින් බුදා ගැන. මේ ලාෆින් කියන එක මෙහෙත් නෑනේ. නමුත් දන්නවනේ ඈ චීන කඩවල සමාන දේවල් වල සංගීත මේ අපේ සිංහලයේ තියෙනවා. දැන් ඔය ඈ ඒකට තියෙනවා. දැන් ලාෆින් පිළිමේ ලංකාවට වඩා මාර විදිහට පැතිරලා ඉන්නේ. ඔයත් දන්නවද අත්තනගල් රජමහාවිහාරය? අත්තනගල් පැත්තේ කවුරු ඉන්නද? අත්තනගල් රජමහාවිහාරයේ සිමෙන්ති කොට 40 ගානක් වේදන් කරලා ලොකු ලාෆින් පිළිමයක් හදුවා. අත්තනගල් රජමහාවිහාරය ඇතුළේ. එතකොට මේකේ කතාවක් තියෙනකොට මට නිකන් හිතුණා මේ පිළිමේ මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ රට ඇතුලේ කියලා. ඒක ඔළුව චූටිනේ. බඩ ලොකුයි. ඕකේ තියෙන ලොකු කතාව. ඒ මොකද? ඔළුව පුංචි බඩ ලොකුයි කියන එකෙන් හිතන්න දෙයක් තියෙනවා. දැන් මම ඔබට කිව්වා සීවලී හාමුදුරුවෝද වැඩිමල් සාරිපුත්ත මහ රහතන් වහන්සේද? සාරිපුත් මහ රහතන් වහන්සේ තාත්තා කෙනෙක්ගේ වයසේ අර හාමුදුරුවෝ පුතාගේ වගේ වයසේ. ඒතර සාමාන්‍ය දැන් අපි තාත්තයි පුතයි දෙන්නම ගුණවත් නම් අපි ඉස්සෙල්ලා ගරු කරන්නේ කාටද? තාත්තට. දැන් එහෙනම් වැඩිහිටිකමට අනුව බැලුවොත් බුදු පිළිමයට අනුතරව අපි ළඟ තියෙන්නේ සරියුත් හාමුදුරුවන්ගේ පිළිමද සීවලි හාමුදුරුවන්ගේ පිළිමද? ඒ කියන්නේ අපි වැඩිහිටිකම අමතක කරලාද? ඊට පස්සේ ගුරු ගෝල කතාව. පන්සලේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ දෙන්නම සිල්වත් නම් ගුණවත් නම් ඉස්සෙල්ලා ගරු කරන්නේ කාටද? ගුරු හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ. එහෙනම් ඒ ගුරු ගෝලක පැත්තෙන් බැලුවා බුදු පිළිමයට අමතරව වැඩ ඉන්නෝනේ කවුද? සරියුත් හාමුදුරුවෝ. සීවලි හාමුදුරුවෝ නෙමෙයි. එතකොට දැන් අනිත් පැත්තෙන් අග්‍රස්ථානේ පැත්තේ එක හාමුදුරු කෙනෙක් ප්‍රඥාවෙන් අග්‍ර අනිත් හාමුදුරු ලැබීමට අග්‍ර. දැන් මේ දෙකෙන් වටින්නේ මොකක්ද? ප්‍රඥාවට අග්‍රනේ. ඒ කියන්නේ ඒ පැත්තෙන් බැලුවොත් ඉන්නෝනේ කවුද? සාරිපුත්ත මහ රහතන්. අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ තමයි මගේ සෙන්පති කියන්නේ. ඒ කියන්නේ මම රජු නම් මේ ශාසනයේ සෙන්පති සාරිපුත්තයන් වෙන්නේ. අග්‍රම ශ්‍රාවකයා. එහෙනම් ඒ අනුබුදු වගේ ඉන්නෝනේ කවුද? සාරිපුත්ත මහ රහතන්. හැම පැත්තෙන්ම සුදුසුකම් තියෙන උන්වහන්සේට ඇයි අපි උන්වහන්සේ අමතක කරලා සීවලි හාමුදුරුවෝ ගත්තා? අපිට ඒ කියන්නේ පැහැදිලි ඔළුව දුන්නේ බඩද? බඩ. ඉතින් ඒකට ගැලපෙන්නේ අර පිළිමේ හතින්නේ චූටි ඔළුව. ඇයි? බල සරියුත් හාමුදුරුවෝ අමතක කරා බලට ඔළුව ලොකුට ඕනේ කියලා පොඩි ඔළුවක් තියෙනවා. සීවලි හාමුදුරුවෝනේ ඕනේ.
ඒ කියන්නේ බඩ ගැනනේ හිතන්නේ කියන එක පෙන්වන්න වගේ ලොකු බඩක් තියෙන පිළිවෙල. දැන් ඔය දෙකත් එක්ක අපි කියන්නේ මේ සීවලී හාමුදුරුවන්ගේ පිළිමේ ඇයි මෙච්චර එන්නේ කවුද මේක ගෙනාවේ කියන එක ගැන මම කියුවා. මේක මං කිව්වේ ආච්චිගේ යන්න තරම් ලොකු කතාවක් නෙමෙයි කියලා. ඕක පින්වත්නි හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝයි අනගාരിക ධර්මපාලතුමාගේ වැඩක්. ඔව් මේක මේ එතකොට මේ මෑත සිද්ධ වෙච්ච සිද්ධිය. කතාව මේකයි. ඒ කාලේ රදල ගෙවල් වල ගොඩක් තිබ්බනේ සුදු අයගේ පින්තූර. ඉංගලන්තේ මාලිගාවේ රජපෞලේ පින්තූර. දැන් මේවා ගලව ගන්න ඕනේ ධර්මපාලතුමාට. එතුමාට ගිහිල්ලා ඔය බුදුබල සිනාය වගේ එකපාරට ගෙවල් වලට ගිහලා ගලවපේ කියන්න බෑ. එතුමා කල්පනා කරා මේක ගලවන්න නම් වෙන ක්‍රමයක් කරන්න ඕනේ. ඒක තනිකර එතුමාගේමනේ. එතුමා සුමංගල හාමුදුරුවොත් එක්ක කතා කළා හාමුදුරුවනේ අපි අඳිමු අපිට ගැලපෙන පින්තූරය. මේ ගෙවල් වල හදන්න තියාගන්න. සුමංගල හාමුදුරුවෝ ඒ වෙලාවේ හික්කඩේ සුමංගල හාමුදුරුවෝ දන්නා විද්‍යාව පිළිවෙලින් ඒ විහාරේ චිත්‍ර ඇඳ හිටිය චිත්‍ර ශිල්පියෙක් පිටරට ජාතික ඒකේ ගෝලයෙක් හිටියා. ඒ ගෝලයා තරුණෙක්. ඒ ගෝලයා ගැන හාමුදුරුවන්ට ලොකු පැහැදීමක් තිබුණා. හාමුදුරුවෝ ගෝලයට ගිහින් කියනවා ධර්මපාලතුමාට මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා. මේ ඔයා පුළුවන් නම් ඒකට සුදුසු එකක් ඇඳලා දෙන්න කියලා. ගෝලයා තමයි එම්සාලිස්. එතකොට මේ එම්සාලිස් ඒ වෙලාවේ ගොඩාක් කල්පනා කරනවා මොකද්ද මේකට අඳින්නේ. එම්සාලිස් ගොඩක් කතා කියවලා තියෙනවා. එම්සාලිස්ට හිතුණු සිතුවිල්ලක් තමයි කාවන් දිනුනේ කියන්නේ. සීවලී හාමුදුරුවෝ. අර එක කනක් පේන පින්තූර දැකලා ඇති පරණ සීවලී හාමුදුරුවන්ගේ චිත්‍රේ එම්සාලිස්ට තමයි මේ අදහස ඉස්සෙල්ලාම ආවේ. එතුම ඇඳලා ගෙනල්ලා පෙන්නුවම හැමෝම සතුටු වුණා. ධර්මපාලතුමා කිව්වා අපිට මේක කරගන්න බැරි වෙන්නේ නැහැ නේද අනිවාර්යෙන් පුළුවන්. මොකද මිනිස්සු බඩගෙන ඉන්න මිනිස්සුනි කියලා ධර්මපාලතුමා තම්මත කරා. මේ සීවලී හාමුදුරුවන්ගේ පින්තූර එහෙනම් ගෙනාවේ අර සුද්දාගේ පින්තූර ටික ගලව ගන්න ඕන උකට උපක්‍රමයක් විතරයි. මොකද හේතුව ඒ පින්තූරේ ගෙනාවට පස්සේ ඒක ගහන්න බෑ ඊට යටින්. ගහන්නේ අනිවාර්යෙන් උඩින්. උඩින් ගැහුවට පස්සේ සුද්ධ වෙනකොට ගෙවල් වලට ඒක සුද්දන්ට ප්‍රශ්නය. ඇයි මේ අපේ වාරයට වඩා යටින් ගහලා කියලා. අන්තිමට හිමීට සුද්දාගේ ටික අයින් වෙලා ගියා. එම්සාලිස් දිගටම ඊට පස්සේ තව බුද්ධ චරිතයෙන් චිත්‍රෙන්ද ඒවා ගෙවල් වලට පුරුදුුණා. දැන් ඒක පින්වත්නි ඇඳපු කාලේ හාමුදුරුවෝ සමහරව විවේචනය කරනවා. සීවලී හාමුදුරුවන්ගේ පින්තූරේ ඇයි ඇන්දේ? ඒකෙන්ම බුදුහාමුදුරුවන්ට අමතරව එහෙම වඳින්න සුදුසු එකක් නෙමෙයි. විවේචනය කරනකොට එක හාමුදුරුවෝ කෙනෙක් දවසක් එම්සාලිස්ට ඇවිල්ලා කියනවලු ඔබතුමා හරි කැත වැඩක් කරලා තියෙන කියලා. ඇයි කියලා වුණා. දැන් බලන්න ඔබතුමා ඇඳලා තින්නේ පාත්‍රයට වන්දන්න ලෑස්තිලා අත දාන් ඉන්න එකක් නේ. කොහොම දැන් පාත්‍රයට අත දාන් ඉන්න පින්තූරයක් ඇඳලා ඔක තියෙනකොට ගෙවල් වල ඔක රැටත් පේන්නේ නිකන් හාමුදුරුවෝ රැටත් වලදනවා වගේ. රැටත් අත දාගෙන නේතුත්. ඒනේ කාලේ සෑහෙනක විවේචනය කරා. හාමුදුරුවෝ එහෙම කියනකොට එම්සාලිස් කිව්වලු හාමුදුරුවන්ට හාමුදුරුවෝ එකට දැන් බුදුහාමුදුරුවන්ට අපි බුදුමෙදුරට කොයි වෙලේ වඳින්න කියත් හාමුදුරුවෝ එහෙනම් බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම සැතපෙලා කුඹකර්ණෙක් වගේ. කිව්වා. එයි සැතපෙන එකේ හැමතිස්සෙම සැතපෙලා. එහෙම බලන්න බෑකවලු කලාව කියලා එම්සාලිස්ත් එකට එක කියනවා. දැන් ඒකේ තේරුම ඒ කාලේ සමහර මේක ප්‍රතික්ෂේප කරා. එහෙම ආපු එක. අද මිනිස්සු දන්නේ නැති තරමටම මේක අනිවාර්ය අංගයක් කියලා පැතිරලා ගිහිල්ලා තියෙන්නේ. මම අර කිව්ව සිද්ධිය. ඒ කියන්නේ අපිට බඩ ලොකුයි මොකට වඩා පොළොවට වඩා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ පුරුදු වෙන්න එපා අර ලාෆින් එකට නම්. ඒ අතින් බලනකොට මේ සීවලී හාමුදුරන්ගේ පිළිමේ හොඳයි. දැන් ලාෆින් එක ආවේ කොහින්ද කියන එක දන්නෙත් නැහැ සමහර. සයිනස් තාමත් ඉන්ටර්නෙට් එකේ තියෙනවා වැලිමඩ පැත්තේ ලාෆින් පිළිමයක් ගෙදරක ගෙනල්ලා තිබිලා ඒ පිළිමේ කැඩෙනවා බිම වැටිලා. කැඩෙන්නේ බෙල්ල. කැඩුණාට පස්සේ ඇතුලේ තියෙනවා අපේ බුදු පිළිමය. ලාෆින් බුද්ධ කියන පිළිමය ඇතුලේ අපේ බුදු පිළිමය. ඒතර මේක හිතාමතා වෙච්ච එකක්ද අහඹුලෙස සිද්ධ වෙච්ච එකක්ද? හිතාමතා. පාංගිඩියක් ඇතුලේ කරපොත් එක්ක ඉන්න එක හිතාමතා වෙන්න බෑනේ. මේක එහෙම නෙමෙයි. මේක පැහැදිලිව අරක වහලා උඩින් හදලා. එතකොට ලාෆින් බුද්ධ කියන එකයි පන්සල් වල හදන එකයි. ඊට පස්සේ
බුද්ධ කියන වචනේ පාවිච්චි කරලා තියෙන හින්දා සහ මම ලංකාවේ කොළඹ පැත්තේ ගොඩක් අත්දකින දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ ගෙදර කැඩෙන පිළිමි ගෙනල්ලා තියන්නේ කොහෙද? පන්සල. දැන් බෝධි ළඟ කැඩිච්ච පිළිමි ගොඩවල් වල ලාෆින් පිළිමක් තියෙනවා. කොළඹ පැත්තේ ගියාම දකි බෝධි පාමුල අර කැඩිච්ච පිළිම කොටේ තියෙන ලාෆින් පිළිම. ඒක පොඩි කතාවක් නෙමෙයි. ඒකෙන් අපිට හිතන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කැඩෙන බුදු පිළිමේ විසි කරන්නේ නැතුව පන්සලට ගිහින් තිබ්බ හේතුව මොකක්ද? අපිට කුණුබක් කියන දාන්න එකපාරට හිතෙන්නේ බයක් තියෙනවා ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවයෙන් ඉඳ ගිහින් තිබ්බ. දැන් එන ලාෆින් පිළිමෙත් අතනින් ගිහින් තියන්නේ. එතකොට ඒකටත් තියනවද නැද්ද බය ගෞරවය? මද ලාපින් බුත්තගේ ඇතුලේ තියෙන කාර බුදු රූපේ ඒ නිසා මේ අගමුල පටලගෙන මේ පරණ කතාවක් කිය ඇතුලේ හැම එකෙම ඇතුලේ වැලිමඩ පැත්තේ වෙච්ච සිද්ධියක් ඒක ආපදු මේ ඒ කැඩිච්ච පිළිම ගෙනත් තිබ්බා කියලා මේ ඒ වැලිමඩ කතාවේදී පත්තරයක අපේ නිකායම අමරපුර නිකායම ඒ පැත්තේ එක මහානායක හාමුදුරු කෙනෙක් පත්තරයකට කියනවා පත්තරෙන් අහනවා මහානායක හාමුදුරුවගෙන් අපේ හාමුදුරුවෝ මේ පිළිමේ මොකද්ද මේක ඔබ වහන්සේලා ශාසනයට අයිති එකක් කියන්නද කියන්නේ. ඒ හාමුදුරුවෝ කියන නෑ මේක මහායාන බුද්ධ ආගමට අයිති එකක් කියලා. මේ සමහරව හිතනවා ලාෆින් බුද්ධ කියන්නේ මහායාන බුදුදහමට අයිති එකක් කියලා. ඒ හාමුදුරුවන්ගේ ඒ සිද්ධියයි පන්සල් වලට කැඩිච්ච එක ගෙනත් කියන එකයි ඔක්කොම එක අපිට තියෙනවා දැනෙන ප්‍රශ්නයක්. ඒ තමයි මේක ඉතිහාසය හරියට දන්නවා නම් පින්වත්නි අපිට ලැජ්ජ හිතෙනවා. මම ඔය චීනේ තියෙන සමහර ප්‍රාන්තවල ඒ පිළිමි ලොකුවට හදලා සනත් මහත්තයා ඒකේ තියෙන ගිහලා බඩ කසන්න. ඒ පිළිමි චීනේ තියෙන තාමත් ප්‍රාන්තවල මිනිස්සු ගිහලා අර විශාල පිළිමි බඩ කනවා. ඒ කියන්නේ යාළුවගේ විශ්වාසය ඒ පිළිමි ගිහ සමහර බඩවල ගෙවිලා. ඒගොල්ලෝ ආයෙ පුරවනවා. එන් බඩ කහනකොට ලැබෙනවා කියලා. දැන් අපේ රටේ කොහොම බඩ කසන කතාවක් වෙනත් තියෙනවද? අපිට කියලා තියෙන කාසි ටිකක් දාන්න කියලා ඉස්සරහින්. මම ඔක ඇයි මේ දැන් අර බඩ කසන කතාව කියලා හොයලා බලනකොට මේ අවුරුදු 10 ගානකට කලින් හිටපු ඇත්ත මිනිස්සෙක් ලාෆින් කියලා ඔය පිළිමේ අදාළ පුද්ගලයා ඇත්ත කෙනෙක්. එයා පින්වත්නි ජෛන සල්ලි දීච්ච කෙනෙක්. මුන්සා හැමතිස්සම කනවා. ගොඩක් වෙලාවට මහත්යගෙන ඉන්නේ ඉස්සෙල්ලම කොහෙද? බඩ. මෙයා කනවා කාලා මහත් වෙනවා. ඒ ලාෆින්ට බඩේ දෙපැත්ත විතරක් අල්ලන්න පුළුවන් බඩේ ඉස්සරහ අල්ලන්න බැරි ගන්නට මහත් වෙනවා මේ මිනිස්සයා. අදටත් මේ මහතර ඉන්න ලෝකේ. මෙයා මහත් වුණාට පස්සේ මෙයාට බඩ කසා ගන්න බැරිකමට මෙයා පුරුදු වෙන ක්‍රමයක් ගමේ ඉන්න පොඩි ළමයින්ට කතා කරලා කියනවලු පුතාලට කාසියෝනේ. කාමාවනේ කියනවා. කඩජෝරු ගන්න ඒ ළමයි දැන් ආසයි කාසි හම්බ වෙනවා. හැබැයි කාසි දෙන්නේ නිකන් මගේ බඩ පොට්ටක් කැසුවොත් කියනවා. ළමයි ඊටපස්සේ දුප්පත් ළමයි සල්ලි හම්බෙන්නේ ඉන්න බඩ කසන. එක්කෙනෙක් දෙන්නේ කොහොම කසන අයට සල්ලි හම්බෙනකොට අනිත් ළමයින්ට දැන් ආසයි ළමයි ඊට පස්සේ පොලිම එනවලු මොකක් කරන්නේ? බඩ කසන. මේ මිනිස්සයා ඊට පස්සේ කිව්වත් කාසි මල්ලක් හැමදාම ළඟ තියාගෙන ඉන්නවයි කියනවා. අන්තිමට මෙයාට බඩ කසන එක කතාව පැත්තක තියලා ළමයි ගැන නුකම්පාවෙන්න කාසි මල්ලක් තියන් ඉන්නවා. ඉතින් ළමයි ඇවිල්ලා මහා ගොඩක් කරන්නේ නිකන් එකපාරකම කැසෝ කාසි ටික ගත්තා කියලා. ළමයි ගොඩක් ඉන්නවනේ. එතකොට මෙයා පාරේ ගියක් කියනවා ළමයි පස්සේ එනවලු මාමේ අපිත් කසන්නද ගාන. ඉතින් මේ මිනිස්සේ ඊට පස්සේ පාරේ ගියත් කාසි මල්ල කරේ තියන් යන්න පුරුදු වෙලා තියෙනවා. වාහනේ ගියත් කොහේ ගියත් කාසි මල්ල කරේ. දැන් ළමයින්ට කාසි දෙන්න හින්දා. දැන් ළමයි බලනවලු අපි ආවොත් නැත්තම් මාමා hina වෙච්ච ගමන්. මාමා හරි සතුටින් ඉන්නේ. හැපි මෑන් කියලා ඒ කාලේ මේ භාෂාවෙන් එයාට නම හැදිලා තියෙන්නේ. ළමයි හිතුවේ සල්ලි හින්දා සතුටින් ඉන්නවා කියලා. නමුත් කතාව දන්නේ අපිනේ. ඒ කියන්නේ මම මගේ බඩ අත ගෑවට මට hina යන්නේ නැති වුණාට වෙන කෙනෙක් ඇවිල්ලා අත ගෑව මොකෝ වෙන්නේ? කිචිනේ. ඉතින් මේ ළමයි ඇවිල්ලා හැමතිස්සෙම බඩ කසනකොට මේ මිනිහට කිචි නිසා මේ මිනිහගේ හැමතිස්සෙම මුන්නේ
හිනා. ඒ පිළිමි හිනාවයි සල්ලි බඩයි ඔක්කොම එක්ක මේකේ කතාවේ ඇත්ත නැත්ත දන්නවනම් හාමුදුරුවෝ සිමෙන්ති කොට්ට 40 ගණන් නෙමෙයි. නිකන් දුන්නත් පන්සලේ තියාගන්නේ නැහැ. හැබැයි දැන් මම පන්සල් වලට හැමදාම බණ වලට යන ලංකාවේ අපි සමහර පන්සල් වලට ගියාම ලැජ්ජයි ආවාසී ගෙනවල තියෙන ලොකු පිළිමයක් කියලා තියෙන ලස්සන. මම ලංකාවේ ගොඩක් බණ වලදී කියනවා මිනිස්සුන්ට ඕකේ ඔය දැන්. සමහරු කියනවා මේක මේ බඩගසන කතාව නෙමෙයි මේ මෛත්‍රී බෝධිසත්වෝ විවිධ කතා කියනවා. පින්වත්නි ගංගාරාම මුණුපිටිය ඔබ දන්නවා. මේ ගංගාරාමේ නායක හඳුරු සෑහෙන කෞතුක වස්තු ගෙනත් තියෙනවනේ. පරණ දේවල් 80 ගණන් වල වගේ ගෙනාවු පිළිමයක් තියෙන ඔය ලාෆින්. ඒතකොට ලංකාවේ මිනිස්සු ලාෆින් ගැන දන්නෙත් නැහැ. මේ 80 ගණන් වල ගෙනාවු පිළිමේ තියෙනවා. තාමත් ඒ කෞතුකාගාරය ඔබට කියොත් බලතැයි මේ ලාෆින්ගේ ඇඟ පුරා ළමයි එල්ලෙන. හසන පිළිමේ. අන්න මුණුපිටිය ගංගාරාමේ තියෙන. එතන මේ 80 ගණන් වල ගෙනාවු පිළිමේ. ඒ සංකල්පනේ අපිට ගෙනන. එතකොට මේකේ ඇත්ත ඊට පස්සේ මේක ආගමක් වෙනවා. මොකද ඒ පොඩි ළමයි ලොකු වුණාට පස්සේ ඒගොල්ලෝ දුප්පත් වෙනකොට ඒගොල්ලන්ට එන ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්න එනකොට අනේ අපි චූටි කාලෙන් හැමතිස්සෙම අපේ අතේ සල්ලි තිබ්බා. අපිට ඒ කාලේ දෙයියෙක් වගේ මාමා කෙනෙක් හිටියා. ඒ මාමා දැන් තාම අපිට හිටියා නම් කියලා අර ළමයිට හිතෙනවා. පස්සේ ඒ ළමයි වෙනම මේක අදහන්න ගන්න. මොන ලෝකිකාරී ඉඳලා ඒ මාමා ආයෙත් අපිට සල්ලි දෙනවනම් කියලා අන්තිමට එක දේව ඇදහිල්ලක් වෙනවා. ඒ දේව නම තමයි laughing buddha. ඔය තමයි මේ ආගමේ තාවෝ කියලා ආගම චීනේ. තාවෝ කියන ආගමේ හරි නම තමයි මේ පිළිමේ laughing buddha. බුදා කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ B U D H A. අපේ බුදුරජාණන් වහන්සේට ඉංග්‍රීසි වලින් කියන්නේ බුද්ධ. එතකොට ඉංග්‍රීසි වලින් B U double D H. දැන් අර තාවෝ ආගමේ laughing buddha ගේ අපේ බුදුරජාණන් වහන්සේගේ අතර වෙනස තියෙන්නේ එක D අකුරයි. මේ D අකුර එහා මෙහා වෙච්ච ප්‍රශ්නෙට සුද්ධ ඕකටත් කියන්න ගත්තා බුදා කියන එක බුද්ධා කියන. සමහර රටවල තියෙනවා බුද්ධ බාර්, බුද්ධ කැෆේ. ඔය laughing පිළිමෙත් එක්ක ඒව තියෙනවා. එතන මේක බුද්ධ කරේ නම් සුද්ධා. ඒ අර D අකුර වෙනස හොයාගන්න බැරුව. ඒ නිසා මේ පිළිමේ දැන් අපිට බුද්ධ කියලා ගෙනත් තියෙන නිසා පන්සල් වල හදන්නේ. ඒක බුදු පිළිමයක් හැටියට. ධම්සප්පවතුන් සූත්‍රය ඔබ බලන්න පින්වත්නි. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ට ද්වාදසාකාර කියන පරිපූර්ණ අවබෝධ වෙනකම් බුද්ධ කියන ලෝකෙට ප්‍රතිඥා දුන්නේ නැහැ කියන්නේ. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ අවබෝධ වුණාට පස්සේ තමයි කියනවා බුද්ධ කියලා ප්‍රතිඥා දුන්නේ. දැන් නම් laughing බෝධිසත්වයෙක් වුණත් බුද්ධ කියන්න පුළුවන්. බැහැ. යාර බුද්ධ කියන්න නම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවානේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තියෙනවා. ඒ නිසා මේක අපහාසයක්. ඒ අපහාසය නොවෙන්න අපි කොහේ හරි ගෙදරක ඔබ තුමීක වෙන මේ තියනවා කියන්නේ. එහෙම යාළුවෙක් ගෙදරක හරි තියනවා දැක්ක